Hey guys, සාදරයෙන් පිළිගන්නවා Hey Australia YouTube channel එකට. ඉතින් මීට දින කීපයකට පෙර first step විදියට ඕස්ට්‍රේලියාවට අපි ආපු විදිය අපේ dream එක අපි success උනේ කොහොමද? කරගන්න මුලින් ඉඳන් අපි මොනවද කරේ? first step එක විදියට අපි ඔයාලට මම කිව්වා. අද second step එක විදියට uni එකට apply කරා master එකට. ඒ apply කරලා uni එකෙන් COE කියන document එක ගත්තේ කොහොමද? ඊට පස්සේ වීසා එකට අපි ඇප්ලයි කරේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්නේ. රැඳී ඉන්න වීඩියෝ එකත් එක්ක අවසානයත් එක්ක වීඩියෝ එක බලන්න, ලයික් එකක් දෙන්න, කමෙන්ට් එකක් දාන්න. Hey Australia YouTube channel එක subscribe කරන්න. රැඳී ඉන්න වීඩියෝ එක සමග සාදරයෙන් පිළිගන්නවා Hey Australia YouTube channel එකට. ඉතින් step 2 අපි මාස්ටර් එකට ඇප්ලයි කරේ කොහොමද කියලා අද ඔයාලට කියනවා සර්ටිෆිකේට් එක නැතුව යුනිවර්සිටි එකේ ලංකාවේ. රැඳී ඉන්න වීඩියෝ එකත් එක්ක ඔයාලට ගොඩක් අයිඩියාස් තියෙයි මේ වීඩියෝ එකේ. නිමාෂා. ඔව් ඊළඟ ස්ටෙප් එක විදියට අපිට ඕනුනේ යුනිවර්සිටි සිලෙක්ට් කරන එක. අපි කලින් වීඩියෝ එකේ කියපු විදිහට යුනිවර්සිටි සිලෙක්ට් කරන එක. එතකොට අපේ ඉන්ට්‍රස්ට් එක අනුව අපි අපේ ඒජන්ට් කිව්වා අපි මුලින්ම අපේ ඉන්ට්‍රස්ට් එක තිබ්බේ මෙල්බර්න් ස්ටේට් වික්ටෝරියා ස්ටේට් එකේ. ඉතින් අපි කිව්වා අපි කැමති ඒ ස්ටේට් එකේ තියෙන යුනිවර්සිටිස් සිලෙක්ට් මේ යුනිවර්සිටි එකට යන්න. එතකොට අපි කරන්න ලෑස්ති උනේ මාස්ටර් ඔෆ් এডুকেෂන් එක කියන එක. මම කලින් වීඩියෝ එකේ කිව්වා এডুকেෂන් කියන ඒ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් යන්න ඕන හින්දා අපි මාස්ටර් ඔෆ් এডুকেෂන් කියන එක තමයි තෝරගත්තේ කියලා. ඉතින් ඒක තියෙනවා. ඒක ගොඩක් යුනිවර්සිටිස් වල ඇත්තටම ඒක තියෙනවා. ගොඩක් මෙල්බර්න් ඒ යුනිවර්සිටිස් වල මේ කෝස් එක තියෙනවා. තිබ්බ අපි ඔක්කොම බැලුවම තිබ්බා. එතකොට ඉස්සල්ලම එතකොට ඒජන්ට් ප්‍රොපෝස් කරේ අපි මොනාෂ් කියන යුනිවර්සිටි එකට දාමු. ඒක G8 කියන ගණයට අයත් යුනිවර්සිටි එකක්. G8 කියන කැටගරිය මොකක්ද ඒකට වැදගත් වෙන්නේ අපේ يعني G8 කියන එක අපිට ස්ටුඩන්ට්ස් වලට වැදගත් වෙන්න හේතුවක් තියෙන්න ඕන එක මොකක්ද? ඒජන්ට් කියපු විදිහට ඒ G8 කියන්නේ වීසා ග්‍රාන්ට් එන එක සක්සස් වෙන රේට් එක වැඩි එකක්. සක්සස් රේට් එක ඒ කියන්නේ ටිකක් යාර හැමදේම බලන යුනිවර්සිටි එකක් ටිකක් හයි ලෙවල් එකේ තියෙන යුනිවර්සිටි එකක් ඒක. ඔව් ඇත්තටම. ඉතින් අපි ඒකටත් ඉතින් අපි කිව්වා හරියන අපි ඒකටත් ඇප්ලයි කරමු. ඒ අතරම ලාට්‍රොප් කියන යුනිවර්සිටි එකක් තිබ්බා. ඉතින් ලාට්‍රොප් එකටත් දැම්මා. එතකොට ඒ දෙකට දැම්මට පස්සේ මුලින්ම මං හිතන්නේ ආවේ මොනාෂ් එකෙන් රිප්ලයි එක ආපු එක එච්චර සාර්ථක රිප්ලයි එකක් නෙමෙයි ආවේ. ඇත්තටම අපිට විසිටර් වීසා එකක් රිෆියුසල් එකක් තියෙනවා 2018 තියෙන්නේ මේ රිෆියුසල් එක 2018 තියෙන එකකට තමයි ප්‍රශ්නේ. 2018 තියෙනවා අපේ ෆැමිලි එක විසිටර් වීසා විසිටෙන් ඇවිල්ලා මෙහෙ මේ රිෆියුසල් එක. ඉතින් ඒක අපිට කිව්වා ඒක අරගෙන ඒක මේ එක්ස්ප්ලেইন කරන්න කියලා තමයි මොනාෂ් එකේ මුලින්ම ආවේ. රිප්ලයි එක විදිහට මේ ඒගොල්ලෝ මේකක් දෙන්න උත්තරයක් දෙන්න. එතකොට ඉතින් ඒක ගැන අපි එක්ස්ප්ලেইন කරා මෙහෙම එක්ස්ප්ලেইন කරාට පස්සේ ඒගොල්ලන්ගේ ඊළඟ රිප්ලයි එක උනේ රිජෙක්ට් කියන එක. ඒ කියන්නේ අපිට අන්සක්සස්ෆුල් කියන එක ප්‍රොෆයිල් එක. ඇප්ලිකේෂන් එක අන්සක්සස්ෆුල් කියලා. ඊට පස්සේ අපි කිව්වා ඒජන්ට් එන අපි ලාට්‍රොප් එකටත් දැම්මනේ. එතකොට ඒ වෙද්දි ඊට පස්සේ ඒකෙනුත් ආවා. ලාට්‍රොප් එකෙනුත් ඊට පස්සේ ඒකෙන් නම් ආපු උත්තරේ හොඳයි. ඒකෙන් කිව්වා ඉන්ටර්විව් එකට එන්න කියලා. ඒ කියන්නේ කෙලිම මුකුත් කිව්වේ නැහැ. අන්සක්සස්ෆුල් කිසිම දෙයක් කිව්වේ නැහැ. කිව්වා ඉන්ටර්විව් එකකට ඉන්ටර්විව් එකක් කෝල් කරනවා. මේ එහෙම කරමු කියලා ෆේස් ටු ෆේස් ඉන්ටර්විව් එකක්. ෆේස් ටු ෆේස් නෙමෙයි ඔන්ලයින් ඉන්ටර්විව් එකක්. ඔන්ලයින් through වීඩියෝ කන්ෆරන්ස් එකක් වගේ අරගෙන වීඩියෝ කෝල් එකක් අරගෙන ඉන්ටර්විව් එක. ඊට පස්සේ ඒකෙන් එතකොට ගොඩක් දේවල් ඇහුවා. මෙහි ස්ටේට් ගැන ඇහුවා. එතකොට ඇයි එන්නේ ගොඩක් අර GT questions තියෙන්නේ. genuine questions වගේ. ඇයි කැමති මෙහෙට එන්න? මොකද්ද ඔයා කරන දේවල් බෑග්ග්‍රවුන්ඩ් එක මොනවාද? ඔයාට මොනවාද තියෙන්නේ? ඇකඩමික් මොනවාද? ඔයාට එක්ස්පීරියන්ස් තියෙනවද? එතකොට ක්වොලිෆිකේෂන් මොනවාද? ඒ ඔක්කොම අහලා මේ ඊට පස්සේ අන්තිමට මේ එතනම ඉන්ටර්විව් එකේම කිව්වා ඔයාට මේ සිංගල් ඇප්ලිකන්ට් කෙනෙක් විදියට නම් ඔයාට සක්සස්ෆුල් ඔයාට එන්න පුළුවන් ෆැමිලි එකක් අපිට බැහැයි කියලා ෆැමිලි එක කරාට ෆැමිලි එකක් ගන්න. ෆැමිලි එකක් ගන්න ෆැමිලි එකට ලවුඩ් නෑ එන්න පුළුවන් සිංගල් ඇප්ලිකන්ට් කෙනෙක් විදියට විතරයි. ඉතින් මම යාර ඒකට කිව්වා ඔයා යන්න කැමති පුළුවන් නම් ගිහිල්ලා අපි මාස 6කින් පස්සේ අපි එන්නම් ෆැමිලි එක මමයි ළමයි දෙන්න එන්නම් කියලා. නමුත් මම ඒකට
කැමති උන්නේ නැහැ. එතකොට මේ දෙකම මේ අපි ඇප්ලයි කළා මේ දැන් කතා කරන්නේ සර්ටිෆිකේට් එක නැතුව. කියන්නේ early child degree ලංකාවේ කරපු එකේ සර්ටිෆිකේට් නැතුව අපි දැන් මේ ඉන්ටර්වියු වලට ෆේස් කරනවා යුනිවර්සිටි වල. හරි? අපිට ඇප්ලයි කරන්න පුළුවන්. ඇප්ලයි කරන්න පුළුවන්. ඇප්ලිකේෂන් ෆෝම් එක අපිට ෆිල් කරන්න තියෙන එක ඒජන්ට් ගෙන් අපිට හැම ඒජන්ට් කෙනෙක් ගැනම ළඟම ඒක තියෙනවා. ඒගොල්ලන්ට තමයි ඒක එන්නේ. ඒක අපිට ඒගොල්ලෝ ෆෝවර්ඩ් කරාම අපිට ඒක තියෙන්නේ PDF විදියට අපිට ෆිල් කරලා ඒක ඒජන්ට්ටම් බාර දෙන්න. ඉතින් ඇප්ලිකේෂන් එක විතරයි ඒ වෙලාවේ අපිට අදාළ වෙන්නේ. අපිට ඔෆර් ලෙටර් එක ගන්න තමයි අපිට දැන් අවශ්‍යතාවය කියන්නේ. ඒක කන්ඩිෂනල් වෙන්න පුළුවන්, අන්කන්ඩිෂනල් වෙන්න පුළුවන්. අපිට ඔෆර් ලෙටර් ගන්න තමයි අපි බාන්නේ යුනියකින්. ඒ කියන්නේ අපේ අනිත් තියෙන හැම දෙයක්ම ෆිල් කරලා මේ සර්ටිෆිකේට් කියන කෑල්ල ඉතුරු වෙනවා. කවත් මොකක් හරි ඕන යුනියකින්. අපි ඒ මේ මොකක් හරි ලෙටර් එකක් ඔෆර් ලෙටර් එකක් ගන්න තමයි try කරන්නේ. හරි ඊට පස්සේ ඉතින් ඊට පස්සේ ඒකත් අපි අතහැරලා දැම්මා. ඉතින් මේක හරියන්නේ නැහැ නේ කියලා. ඊට පස්සේ අපි දැන් මෙල්බර්න් වලට නැතුව අපි එහෙනම් අපි කිව්වා ඇඩිලේඩ් නේ. ඇඩිලේඩ් තමයි ඊළඟ අපේ මේක තිබ්බේ. අපේ කැමැත්ත තිබ්බේ ඇඩිලේඩ් වලට. ඊට පස්සේ ඇඩිලේඩ් එකේ ඉහළින්ම තියෙනවා ලොකු ගොඩක් යුනිවර්සිටිස් තියෙනවා. යුනිවර්සිටි ඔෆ් සවුත් ඕස්ට්‍රේලියා තියෙනවා. යුනි ඇඩිලේඩ් තියෙනවා. ඔව් ෆ්ලින්ඩර්ස් තියෙනවා. හැබැයි මට ෆ්ලින්ඩර්ස් එකට හිත ගියා ඇත්තටම. ඒක මම දන්නේ නැහැ කියලා මට ෆ්ලින්ඩර්ස් එකට හිත ගියා. මම කිව්වා මෙන්න ෆ්ලින්ඩර්ස් එකට දාලා බලමු. මේ ඒකේ මේ කෝස් එක අර තුනේම හැම එකම තිබ්බා. Master of Education කියන කෝස් එක තියෙනවා. ඉතින් මේ කෝස් එක ඇත්තටම ඇඩ්මිනිස්ට්‍රේෂන් සයිඩ් කෝස් එකක්. ඉතින් මේ කෝස් එක තියෙන හින්දා ෆ්ලින්ඩර්ස් එකේ දැන් අපි ෆ්ලින්ඩර්ස් එකට ඊට පස්සේ අපි ඇප්ලයි කරා. ඇප්ලයි කරාට පස්සේ ඇප්ලයි කරන්න දැන් මොනවාද ලංකාවේ හදාගත් ඩොකියුමන්ට්ස් ටික අපි කියමුනේ මෙයාලට. දැන් ඒ ෆිට්නස් යුනිවර්සිටියට මාස්ටර්ට ඇප්ලයි කරන්න ඩොකියුමන්ට්ස් ටිකක් තියෙනනේ. ඒක අපි කලින් යුනිවර්සිටි වලටත් ඇප්ලයි කරන්නේ ඩොකියුමන්ට්ස් ටික අවශ්‍ය වුණා. අපිට කිව්වේ නේ අපි කියමු ලංකාවේ මොනවාද ලෑස්ති කරලා ගන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය වුණ ඩොකියුමන්ට්ස් මොනවද කියලා නිකන් කියන්න බෑ මතකද ඔයාලට? ඔව් ඒ ඩොකියුමන්ට් ලිස්ට් එක අපිට ඒජන්ට් දෙනවා. ඇත්තටම ඒජන්ට් දෙනවා. අපි මේ ඔයාලට බ්‍රීෆ් එකක් විදිහට කියන්නේ. ඔව් ගොඩම ඔයා තමයි ඔව් ඔයාගේ දැන් මම ගත්තොත් ඔයාගේ තියෙනවා ස්කූල් වල සර්ටිෆිකේට් ඉසුරුපයෙන් ගන්න ඕනේ O level A level සර්ටිෆිකේට්. ඒවා ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරන්න ඕනේ. නැත්නම් ලෝයර් සර්ටිෆයි කරන්න ඕනේ. මම ඒ ඔක්කොම නෝට් එකක් දාගත්තා. ඇත්තටම අපිට ඕනේ ඇකඩමික් බෑග්ග්‍රවුන්ඩ් එක ඒ තියෙන ඔක්කොම සර්ටිෆිකේට්ස් ටික. ඒ කියන්නේ O levels A levels ඒවා ඉසුරුපයෙන් ඔක තමයි ගන්න ඕනේ ලංකාවේ නම්. ඉතින් එහෙ අරගෙන ඊට පස්සේ මේ හැමදේම ලෝයර් through මේ සර්ටිෆයි කර ගන්න ඕනේ. ඔයාගේ අතර IELTS requirement එකක් තිබ්බා 6.5. ඒ කියන්නේ යුනි වල තියෙනවා මෙහෙ 6.5 IELTS requirement එකක් තියෙනවා මාස්ටර් වලට ඇප්ලයි කරන්න. ඔව් මගේ ඩිග්‍රී එකේ තිබ්බේ බැචලර් මාස්ටර් ඔෆ් එඩියුකේෂන් දැන් මේ මම ෆ්ලින්ඩර්ස් එකේ කරපු එකට තිබ්බේ මට 6.5 each 6.5 කියන්නේ not less than 6. ඒ කියන්නේ 6 මාරත අතර යුනි එක තියෙන්න ඕනේ රික්වයර්මන්ට් එක IELTS. ඊට අමතරව මෙයාගේ A level O level certificates සහ birth certificate ඔක්කොම ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරන්න ඕනේ. ඊට අමතරව අපේ ෆයිනෑන්ස් බෑග්ග්‍රවුන්ඩ් එක අපි පෙන්නන්න ඕනේ යුනිවර්සිටි එකටත්. මේක වීසා එක නෙමෙයි යුනි එකටත් පෙන්නන්න ඕනේ. මොකද යුනි එකටනේ අපි පේමන්ට් එක ගෙවන්න තියෙන්නේ. එතකොට සහ ඊළඟ ළමයිගේ නම් තිබ්බේ birth certificate විතරයි ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ෆර් කරන්න යුනි එකට. වෙන මොකුත් අවශ්‍යලා තිබ්බේ නෑ. මොකද මේ ෆැමිලි එකක් ඇප්ලයි කරද්දී ඒ ටික තමයි අවශ්‍ය වෙන්නේ. ඔව්. හරි නේද? මේන් ඇප්ලිකන්ට් විදියට මේන් ඇප්ලිකන්ට් මුලින්ම අවශ්‍ය වෙන්නේ. ඒ අතරම වර්ක් ප්ලේසස් වල දේවල් වර්ක් ප්ලේසස් වර්ක් ප්ලේස් වල වර්ක් එක්ස්පීරියන්ස් ලෙටර්ස් අවශ්‍යලා තිබ්බා. ඒතර ඒවත් අපි ගත්තා. ඒවත් හැමදේම ලෝයර් කෙනෙක් සර්ටිෆයි කළ යුතුයි. මේ හැමදේටම වඩා දැන් ප්‍රධානම දේ තමයි මගේ බැචලර්ස් කියන ඒ ලෙවල් එකේ ගොල්ලන්ට ඕනේ. එතකොට බැචලර්ස් ලෙවල් එකේ සර්ටිෆිකේට් එක ඕනේ. එතකොට මම මේ මට ඒ වෙද්දි සර්ටිෆිකේට් එක ඇත්තටම හම්බෙලා තිබ්බේ නැහැ. හම්බෙලා තිබ්බේ නැති හින්දා මට ඩිග්‍රී එක කම්ප්ලීට් කරයි කියලා කම්ප්ලීෂන් ලෙටර් එකක් හම්බුණා අපේ ඉන්ස්ටිටියුට් එකෙන්. මං IHS මං කිව්වේ මං කරපු තැන. ඉතින් එතනින් මට ඩිග්‍රී කම්ප්ලීෂන් ලෙටර් එකක් මම ඉල්ලලා මට ඒක දුන්නා. මං ඊට පස්සේ ඒක through තමයි ඇප්ලයි කරේ. ඒක through තමයි මේ අපි දැන් කලින් කිව්ව මෙල්බර්න් යුනිවර්සිටි දෙකටත් සහ මේ ඇඩිලේඩ් වල යුනි එකටත් ඇප්ලයි කරේ. ඊට පස්සේ අපිට මොකද උනේ? ඊට පස්සේ කොහොම හරි ෆ්ලින්ඩර්ස් එකේ මට ඔෆර් එක ආවා. ඒ ඔෆර් එක ආවේ අපිට 2022 දෙසැම්බර් 2022 දෙසැම්බර් ආවේ ෆෙබ්‍රුවරි ඉන්ටේක් කියන්නේ 2023. ඔව්. නේ? හරි. ෆෙබ්‍රුවරි ඉන්ටේක් එක තමයි ආවේ. ආවේ. එතකොටත් හැබැයි එයාලත් කන්ඩිෂන් එකක් දාලා තිබ්බා. ඔය එක කන්ඩිෂනල් ලෙටර් එකක්. මොකද ඒ කන්ඩිෂන් එක දාලා තිබ්බා අපිට මතකද ඔයාලා? කන්ඩිෂන් එක දාලා තිබ්බේ මගේ සර්ටිෆිකේට් එක. සර්ටිෆිකේට් එක අවශ්‍යයි කියලා. ඒකේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ඕනේ කියලා. ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ඕනේ කියලා. අපිට තිබ්බා ඒක අන්ඔෆිෂියල් එකක්. ඇත්තටම මේක ඔෆිෂියල් ට්‍රාන්ස්ක්‍රිප්ට් එක නෙමෙයි.
අන්ඔෆිෂියල් එකක් තිබ්බේ. ඉතින් ඒක ඒගොල්ලන්ට ඒක බෑ ඒක ගන්න. ඉතින් ඒක හින්දා ඒගොල්ලෝ කිව්වා හරි කන්ඩිෂනල් එකක් දුන්නා. කන්ඩිෂන් එක තමයි සර්ටිෆිකේට් එක. ඉතින් ඒකත් එක්ක දැන් මේක දැන් මමත් ඊට පස්සේ ගොඩක් දුරට දැන් අපේ IHS එකට මම මේ අපි කතා කරා අපිට මේ ග්‍රැජුවේෂන් ඔක්කොම තියලා ඉවරයි. අපි කලින් වීඩියෝ එකක් ග්‍රැජුවේෂන් නොවැම්බරේදී තියලා ඉවරයි. දැන් මේ අපි ඔක්කොම යුනි වලට ඇප්ලයි කරලා දැන් ඔන්න මේ දෙසැම්බරේදී මේ යුනි එකනොත් ඔෆර් එක ඇවිල්ලා ඉවරයි. ඒකෙත් ඉල්ලන්නේ මේ සර්ටිෆිකේට් එක. ඒතකොට අපි කිව්වා අපිට ෆෙබ්‍රුවරි ඉන්ටේක් එකට එන්න බැරි වෙයි. මේක අපි ඩිෆර් කරමු කියලා 2023 ඒජන්ට් කිව්වම ඒජන්ට් ඩිෆර් කරා 2023 ජුලයි එකට. මොකද ඒකේ ඉන්ටෙක්ස් දෙකයි තිබේ. ඉන්ටෙක්ස් දෙකයි තියෙන්නේ. ඒ හින්දා අපි ඒක ඩිෆර් කරා. එතකොට අපි දැන් ඕම ඉන්නකොට ඔයා මොකද්ද කරේ ඊළඟට? ඊට පස්සේ මම දැන් මේක මම කිව්වනේ ඔෆර් කරේ OUM කියන ඕපන් යුනිවර්සිටි මැලේසියා කියන ඒ ලොකු එතන තමයි මේන් එක. ඉතින් මම එතනට මෙසේජ් කරා මොකද මට විතරක් නෙමෙයි ඇත්තටම මේක රට යන්න අපේ තව කට්ටිය මේතනම මේ කෝස් එක කරා. ඒ කරපු අයත් හිටියා. ඉතින් ඒ ගොඩක් අයට මේ ප්‍රශ්නේ මෙහෙමම තිබ්බා. මේ විදිහටම තිබ්බා. ඉතින් ඒක හින්දා අපි ඔක්කොම සමහර අය දැන් මේකත් එක්ක ගොඩක් එයාලගේ මැරේජ් ප්ලෑන් කරන් ඉන්නවා. ඒ කියන්නේ මේ යන්න දැන් මැරි කරලා යන්න. ඒ කියන්නේ එතකොට සර්ටිෆිකේට් එක නැහැ. ඉතින් ඒකත් එක්ක සැහැන්න ප්‍රශ්න වලට හැමෝම මේ අපි විතරක් නෙමේ ඒ කරපු හැම දෙනාම මෙයාලා කට්ටිය කතා කරනවා යමු කියන කට්ටිය රණ්ඩු කරන්න. ඒ කියන්නේ යුනිවර්සිටියට ගිහලා ආගියුමන්ට් කරන්න. ඉතින් වැඩක් නැහැ. කිසි දෙයක් කරලා වැඩක් නැහැ. අන්තිමට බැරිම තමයි මැලේසියාවට ගිහලා හරි සර්ටිෆිකේට් එක අරන් එන්නම් කියලා අපි ඒකත් ඇහුවා. ඒක ලවුඩ් නෑ. අපිට මේ යන්න ඕන අපේ තියෙන අපේ ඩ්‍රීම් එක අපි නවත්ත ගන්න බෑනේ. අපි මේ වැඩේ කොහොම හරි කරගන්න ඕනේ. ඔව් පටන් ගත්ත වැඩේ. ඉතින් එහෙම ඉන්නකොට ඊට පස්සේ අපිට දැන් අපි 2023 ජුලයි යන තමයි දැන් ඊළඟ ප්ලෑන් එක තියෙන්නේ. ඒතර අපි ඒකට මොකක්ද දැන් ඊළඟට කරේ අපි ඊට පස්සේ? ඊට පස්සේ අපිට ඩිෆර් කරාට පස්සේ අපිට ආයෙත් ඔෆර් ලෙටර් එක ආවා. ඩිෆර් කරාට පස්සේ ආයෙ ඔෆර් ලෙටර් එක ආවේ මං හිතන්නේ ෆෙබ්‍රුවරි වගේ ආවේ. ඔෆර් ලෙටර් එක ජුලයි ඉන්ටේක් එකට. ඉතින් ඒකල මාසෙම ආයෙ ඔෆර් එක හදලා ඒක දුන්නා. ඒකෙත් අර කන්ඩිෂන් එක ඒ විදිහටම තිබ්බා. ඒ කන්ඩිෂන් එක තිබ්බම මේ ඒජන්ට්ත් කරන්න දෙයක් නැහැ. ඉතින් යාත් මගෙන් ඇහුවම මේ මොකද කරන්නේ එහෙම කිව්වම කොහොම හරි මම සෙල්ෆ් ඇත්තටම ඔයාලට මම කිව්වද නෑ මට දන්නෙත් නෑ ඔව් එයාට දන්නේ නැහැ මොකද මම ඊට පස්සේ මම යුනි මොකද අපි යුනි එකත් එක්ක අපි එහෙම මේ කමියුනිකේට් කරන්නේ නැහැ ඇත්තටම ඒක ඒජන්ට් ත්‍රූ තමයි එයා තමයි කමියුනිකේට් කරන්නේ ඇත්තටම ඉතින් මම කොහොම හරි ඒ ඔෆර් ලෙටර් එකේ ඊමේල් ඇඩ්‍රස් ඔක්කොම අරගෙන ෆ්ලින්ඩර්ස් එකන මම පර්සනල් මේල් එකක් දැම්මා පර්සනල් ඊමේල් එකක් දැම්මා මෙහෙම මේ මම ඇත්තටම මෙහෙම ප්‍රශ්නයක ඉන්නවා මේ සිටුේෂන් එක තමයි දැනට තියෙන්නේ මගේ හැමදේම අනිත් හැමදේම හරි මේ ඉතින් ඩිග්‍රී මේක කම්ප්ලීට් කරයි කියලා මේ මට එකම ප්‍රූෆ් එක විදිහට පෙන්වන්න පුළුවන් මට ඇත්තටම මම ඒ අතින් හරි වාසනාවන්ත වුණා අර සර්ටිෆිකේට් එක ගන්න බෙස්ට් ස්ටුඩන්ට් කියන අවෝඩ් සර්ටිෆිකේට් එක ගත්ත හින්දා ඒකත් එක්ක මෙයා යුනි එකට ඒක සබ්මිට් කරා යුනි එකට නේද ඒක කලිනුත් ඒක අර ඩොකියුමන්ට්ස් එක දාලා තිබ්බා මේක ඒ වුණාට මම ස්පෙෂල් මම ඒක මේ හරියට මම ඒක ගොඩක් ඒගොල්ලන්ට කිව්වා මම කිව්වා මෙහෙම මේ මොකද මේක මට තියෙන ප්‍රූෆ් එකක් මේක සලකා බලලා මේක කන්සිඩර් කරලා මට මේ කොහොම හරි අන්කන්ඩිෂන් එක ඒ කන්ඩිෂන් එක අයින් කරලා මට දෙන්න කියලා මොකද ඒක ඒජන්ට් එහෙම කිව්වේ නෑ ඇත්තට මේගොල්ලන්ට ඒක යාළුවා එහෙම කියන්නෙත් නෑලා ඔෆර් කරන්නෙත් නෑ ඒක එහෙම ඔව් එහෙම ඉතින් මම දන්නේ එහෙම කිව්වේ නෑ ඊට පස්සේ කොහොම හරි මම ඒක කිව්වට පස්සේ මට ඊට පස්සේ ඇත්තටම වාසනාවක් වගේ මට ආයේ මේ එකක වුණා ඒක හරියට මේ ඒ කියන්නේ යුනි එකෙන් ඔයාලා දුන්නා ඔෆර් එක අපිට හම්බුණ ඔෆර් එක කන්ඩිෂන් නැතුව අන්කන්ඩිෂනල් ලෙටර් එකක් විදිහට හම්බුණා. ඒක තමයි මම කිව්වේ සර්ප්‍රයිස් එකක් කියලා. සර්ටිෆිකේට් එක නැතුව, ඒ කියන්නේ ඩිග්‍රී සර්ටිෆිකේට් නැතුව මෙයා බැච් ටොප් වුණා. ඒ කියන්නේ බෙස්ට් ස්ටුඩන්ට් වෙච්ච සර්ටිෆිකේට් එකෙන් තමයි එයාලා අර බෑග්ග්‍රවුන්ඩ් එක තියෙනවා. ඒකත් එක්ක හම්බ වෙනවා අන්කන්ඩිෂනල් ලෙටර් එක. ඒ කියන්නේ යුනි එක පිළිගන්නවා මෙයාලා කියන පස්සේ ගියා දෙන්න යුනිවර්සිටි එකට සර්ටිෆිකේට් එක කියලා පිළිඅරන් තමයි දෙන්නේ ඒක. ඒතර අපිට CO එක හම්බ වෙනවා. ඔව් මොකද දැන් ඒකේ ඔක්කොම මේ කියන්නේ ඒ මේ වෝඩ් එකේ හැමදේම ලියලා තියෙනවා. මෙහෙම මන් ඩිග්‍රී එක අවුරුදු 3ක් ඉන්ස්ටිටියුට් එක හැමදේම ඉතින් සර්ටිෆයි කරලා තියෙන හින්දා වෙන්න ඇති. ඒගොල්ලෝ කන්සිඩරේට් කරා. ඊට පස්සේ හරි ඒ පැත්ත හරි ඊට පස්සේ ඒගොල්ලෝ මට කිව්වේ GTE එකක් ෆ්ලින්ඩර්ස් එකේ ස්පෙෂලි ඒගොල්ලන්ට තියෙනවා රික්වෙස්ට් එකක්
රික්වයර්මන්ට් එකක් GTE එකක් සබ්මිට් කරන්න ඕනේ. ඒක ගොඩක් යුනිවර්සිටිස් වල තියෙනවා. හැබැයි මේක SOP එක නෙමෙයි. GTE කියන්නේ genuine ඒගොල්ලෝ ස්ටේට්මන්ට් එකක් ඉල්ලනවා. ඒකට ගයිඩ්ලයින්ස් වගේකුත් දෙනවා. ඉතින් ඊට පස්සේ ඒක හදන එක තමයි ඊළඟට තිබ්බේ ස්ටෙප් එක. ඒක හැමෝටම ඒකේ ගොඩක්ම තියෙන. ඉතින් ඇයි යුනිවර්සිටි එක තෝරගන්නේ? මොකද්ද මේ කෝස් එකයි තෝරගන්නේ? ඇයි ඇඩිලේඩ් වලට එන්නේ? ඇඩිලේඩ් තෝරගන්නෙත් ඇයි කියලා අහනවා සමහරවිට. හැබැයි නෑ GT එකේ ඒක ඇඩිලේඩ් තෝරගන්න එක ගොඩක්ම යන්නේ SOP SOP එකට. ඒක SOP එකට යන්නේ. හරි. GTE එකේ යන්නේ යුනිවර්සිටි එක ගැනම තමයි. එතකොට ඉතින් යුනිවර්සිටි එකේ දැන් ස්පෙෂල් දේවල් හොයලා බලලා කරන්න පුළුවන්. කියන්න පුළුවන් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට අපි මේගොල්ලෝ ගොඩක්ම මේ ඒ යුනික් ගැන් ටිකක් අපි වර්ණනා කරන්න ඕනේ. ඒක තමයි ඇත්තම හරි. දැන් ඔයාලා එහෙම ඒක කියන්නේ එක්ස්ප්ලেইন කරන යුනික් ගැන අපි වර්ණනා කරන්න ඕනේ. යුනික් හොඳයි කියන දේ කියන්න ඕනේ. ඉතින් හොයලා බලලා හරියට කියන්න ඒවා. එහෙම මුකුත් ඔයාලට අයිඩියාවක් ගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න අපිට කියන්න පුළුවන් මොකක්ද ඒවා ගැන විස්තර. මම මේ නෝට් එකක් තිබ්බ මගේ හැමදේම මේ ෆ්ලින්ඩර්ස් එකේ ඇයි මොනවාද තව ෆියුචර් කැරියර් ප්ලෑන්ස් ඒ කියන්නේ මේකත් එක්ක මොකට කරන්න පුළුවන් ෆියුචර් දේවල්. එතකොට ඉතින් මම හෙව්වා මගේ මාස්ටර් ඔෆ් එඩියුකේෂන් එකෙන් මම මොකද කරන්න පුළුවන් මේක ඇඩ්මිනිස්ට්‍රේටර් ලෙවල් එකේ යන්න පුළුවන් කෝස් එකක්නේ. ඉතින් ඇඩ්මිනිස්ට්‍රේෂන් පැත්තට ස්කූල් ප්‍රින්සිපල් අන්න ඒ පැත්ත ඒ සයිට් එක. ඉතින් ඒක මම ඔක්කොම එකක් දාලා ඒකත් හරි එකක් සක්සස් වුණා. ඊට පස්සේ අන්තිම ලාස්ට් එක විදියට අපිට තිබ්බේ ෆයිනෑන්ෂියල් නේ. ෆයිනෑන්ෂල් පේමන්ට් එක ගෙවන්න. ඊට පස්සේ යාලා පේමන්ට් ගෙවන්නේ මෙතඩ් එක ගෙවනවනේ මේකත් එක්කම. යුනික් ගෙවන ලෙටර් එකත් එක්ක. ඊට පස්සේ අපි සම්පත් බැංක් එක හරහා පේමන්ට් එක ගෙව්වා. පේමන්ට් එක ගෙවලා දවස් දෙකකින් වගේ ඒක ඇප්‍රූව් වුණා. ඊළඟට අපිට තව ප්‍රශ්නයක් තිබ්බා. දැන් මේ ෆැමිලි එකක් හින්දා අපේ පුතා ඒතකොට ස්ටඩි කරන වයසේ අයර අවුරුදු 7යි. එයාටත් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් ඩිපාර්ට්මන්ට් එකට අපි සල්ලි ගෙවන්න ඕනේ. එයාත් යන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක්. එයාත් යන්නේ ස්ටුඩන්ට් කෙනෙක් විදියට එතන 3000 ගණක් ගෙවන්න තිබ්බ ඩොලර්ස්. අපි ඒකත් ගෙවුවට පස්සේ එයාටත් එනවා වයිෆ්ට ආපු විදියටම එයාටත් එනවා ඔෆර් ලෙටර් එකක් එනවා. එතකොට මේ දෙන්නගේම ඔෆර් ලෙටර්ස් ඔක්කොම අරගෙන දැන් ඔක්කොම ලෑස්ති සල්ලි ගෙවලා ඒ ඔක්කොම එන්න ඕනේ වරන් ඉවරයි. ඊට පස්සේ තමයි දැන් තියෙන්නේ වීසා ප්‍රොසෙස් එක තමයි කරන්න තියෙන්නේ. දැන් මාස්ටර් වලට ඇප්ලයි කරලා මම කියන්නේ සර්ප්‍රයිස් එක. ඒක තමයි සර්ටිෆිකේට් නැතුව අපි දැන් මේ කරේ අවෝඩ්ස් සර්ටිෆිකේට් එකෙන් තමයි කරේ බෙස්ට් ස්ටුඩන්ට් කියන සර්ටිෆිකේට් එක තමයි අපි ඒක කරේ. කරලා කොහොම හරි ඒ යුනි එකෙන් දැන් හැමදේම යුනි එකට මෙයාව අවශ්‍යයි කියලා දැන් කියලා ඉවරයි. යුනි එකෙන් ඒ ලෙටර් එක දෙන්නේ මේ ස්ටුඩන්ට් අපිට යුනි එකට අවශ්‍යයි. COE කියන්නේ කන්ෆර්මේෂන් ලෙටර් එක දෙන්නේ අවශ්‍යයි කියලා. ඉතින් අපි ඒ විදිහට වැඩේ ඔක්කොම කරා. ඒත් එක්කම අපි OSHC එකත් ගෙවුවනේ. ඔව් අපි මට අමතක වුණා. අපි යුනි එකෙන්ම දැන් යුනි එකේ පේමන්ට් එකත් එක්ක ෆැමිලි එකේ හින්දා යාලා ඉන්ෂුරන්ස් එකක් දෙනවා ගෙවන්න. ඒක තනි ඇප්ලිකන්ට්ටත් ඒක පොදුයි. ඉතින් මේ ෆැමිලි එකක් එනකොට අපිට 6000 ගණක් වගේ ඩොලර්ස් තිබ්බා ගෙවන්න. අපි ඒකයි යුනි පේමන්ට් එකයි දෙකම තමයි එකපාර ගෙව සම්පත් බැංක් එකට. හරි. එතකොට අපිට වීසා වලට COE එකේ ඔක්කොම එනවා අපිට ප්‍රශ්නයක් නැහැ. අපි වීසා වලට උනත් අපි 2 years වලට ගෙවලා තියෙන්නේ. වීසා එකට උනත් ඒක බලපානවා අපි 2 years වලට ගෙවලා ඉවරයි හැමදේම. ගෙවුවේ නැත්නම් තමයි ප්‍රශ්නේ. ඉතින් අපි ඔක්කොම වීසා ෆ්‍රී, යුනිවර්සිටි ෆ්‍රී සහ පුතාගේ ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් ඩිපාර්ට්මන්ට් එකේ ගෙවන්න ඕන ෆී එක ඔක්කොම ගෙවලා ඉවරයි. ඊළඟට වීසා ඇප්ලයි කරන ප්‍රොසෙස් එක තමයි දැන් ඇවිල්ලා තින්නේ. දැන් යුනි එකේ හැමදේම සක්සස්. ඒගොල්ලන්ගේ කොටස ඉවරයි යුනි එකේ කොටස ඉවරයි. ඒතකොට දැන් අපි යන්න ඕනේ ජුලයි මේවල ඔක්කොම ලම්බභාගයක ඉවරයි. අපි අනිවාර්යෙන් අපි එක්කෙනයි හිටි ස්කූලේ. ස්කෝලේජ්. ඒතර අපි යුනි එකට ජුලයි 23 වෙනිදා ඉස්සලා අනිවාර්යෙන් 23ද 20ද ජුලයි 14 තමයි ඒක පටන් 14 පටන් ගන්න. 14 පටන් ගන්න. ඒතර අපි ඒ වෙද්දී ඊට ඉස්සලා යා යුතුයි. ඊට පස්සේ අපි වීසා ප්‍රොසෙස් එකට දැන් ලෑස්ති වුණා. අපේ පැත්තෙන් කරන හැමදේම කරලා අපි චාර්නියට හැමදේම බාර දුන්නා IDP එකේ. දැන් චාර්නි තමයි ටිකක් ඉතින් එයා වැඩේ හොඳටම කරනවා. චුට්ටක් ඉතින් කාලය ගන්නවා. මොකද වැඩේ හරියට කරන්න ඕන හින්දා. මොකද ෆැමිලි එකක්නේ. එයාලා ෆැමිලි එකකට හා කියන්නේ මාස්ටර් වලට යවන්න ඒ රෙස්පොන්ඩ් එක අරගෙන මොකද කාලය ගන්නවා. ඩොකියුමන්ට්ස් හැමදේම බලලා කරලා තමයි ඇප්ලයි කරන්නේ. ඉතින් මේක ටිකක් ලොකු ප්‍රොසෙස් එකක්. හැබැයි හරියට කරගත්තොත් හැමදේම හරි. අපි හිතන්න ඕනේ හැමදේම හරි විදියට කරගන්න ඕනේ. ඩොකියුමන්ට්ස් හැමදේම ඉල්ලන විදියට සපයන්නත් ඕනේ. ඉතින් මේක මේ සිංගල් ඇප්ලිකන්ට් කෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම ඩොකියුමන්ට්ස් ගත්තොත් මම මෙච්චර ලොකු ෆයිල් එකක් හදුවා අපේ ෆැමිලි එකේ ඩොකියුමන්ට්ස්. මම හරි පිළිවෙලට හැමදේම දුන්නා. ඒතකොට එයාලා ඔක්කොම බලලා තමයි ඇප්ලයි කරන්න පටන් ගන්නෙ. මොකද වීසා එකක් දාන්න යා දවසක්
වීසා ගන්න එක ෆැමිලි එකට වීසා එකක් දාන්න දවසක් එයා ගන්නවා. එයා කතා කරන්නේවත් නැහැ. කෝල් එකකට ආන්සර් කරන්නේ නැහැ. මම උදේ අපොයින්ට්මන්ට් එක දැම්ම උදේ ගිහින් ඊට පස්සේ හවස තමයි ආයෙ ගෙදර ඒ කියන්නේ එයා වයිෆ් ගෙන්නගෙන ඔෆිස් එකේ තියාගෙන ළඟින් තමයි කරන්නේ. ඉතින් සෑහන් හොඳට වැඩේ කරනවා. ඒක ගැන අපිට විශ්වාසය තියෙනවා. IDP එකේ චාරුණිය ගැන මම අපි අනිත් පැත්තක වැඩ කරන්නේ අපි චාරුණිය ගැන විතරයි කතා කරන්නේ. එයා ගැන තමයි අපිට කියන්න පුළුවන්. එයා තමයි අපි වැඩේ කරපු හින්දා. ඉතින් ඔන්න වීසා එකට ඇප්ලයි කරන්න ගියාම දැන් ඔන්න වීසා එක චාරුණියේ දවසම අරන් ඇප්ලයි කරලා අපේ සල්ලි ගෙවන්න තිබ්බා වීසා ෆ්‍රී එක ගෙවන්න තිබ්බා. එතන මට මතක නෑ ඩොලර්ස් කීයද කියලා මේන් ඇප්ලිකන්ට් ඒකට කලින් දැන් අපොයින්ට්මන්ට් එක දාගෙන ඇත්තටම අපි ගියේ අපේ ප්‍රොෆයිල් බලන්නයි අපේ ඩොකියුමන්ට්ස් ටික හරිද බලන්නයි ඒ වගේම ප්‍රධානම විදියට SOP එක. එතකොට දැන් GT එකෙන් සම්පූර්ණයෙන්ම වෙනස් SOP කියන එක දෙන්නේ අපි වීසා ඔෆිසර්ට දෙන එක ලියන එක. ඉතින් ඒකේ ඩ්‍රාෆ්ට් අපිට මට කලින්ම මේ චාරුණී එව්වා. ඒත් ඊට පස්සේ තව ඔය ඇමෙන්ඩ් කරන්න තියෙනවා එක දේවල් ඉතින් පොඩි වැරදි තියෙන ඒවා ඔක්කොම එයා ඇමෙන්ඩ් කරා. ඇත්තටම මේ SOP එක ගොඩක් දිගයි. ඇත්තටම දිගයි මොකද අපි මේ හෝල් ෆැමිලි එක ගන්න 4 දෙනා ගැනම. ඉතින් ඉස්සල්ලාම මම ඒක පියවරෙන් පියවර කියනවා කොහොමද කරන්න කියලා. ගොඩක් අය දන්නවා ඔක අනිවාර්යයෙන්ම අපි ඒජන්ට් through යනවා නම් ඒජන්ට්ස්ලා අපිට SOP වල ඩ්‍රාෆ්ට් එවනවා. ඇත්තටම එවනවා. එතකොට මුලින්ම අපේ බෑග්ග්‍රවුන්ඩ් එක එතකොට ඊළඟට ඇකඩමික් බෑග්ග්‍රවුන්ඩ් එක තමයි විශේෂයෙන් ඇකඩමික් බෑග්ග්‍රවුන්ඩ් එක ඊටත් පස්සේ ෆයිනෑන්ෂියල් එතකොට ෆැමිලි එක මේ අපි ෆයිනෑන්ෂියල් කිව්වම අවුරුදු දෙකටම අපි හදලා පෙන්නන්න ඕනේ. ඒ කියන්නේ අපේ ලිවින් කොස්ට් එක ඒත් එක්කම අපේ මොකද්ද රිටර්න් ෆ්ලයිට් ටිකට්ස් ඔක්කොම ඒ රිටර්න් ෆ්ලයිට් ටිකට්ස් ඒ ඔක්කොම ඒක මේ යුනි එකට දීලා ඉවරයි මේ වගේම සෙට් එක අපි ෆයිනෑන්ස් පැත්ත පෙන්නනවා යුනි එකට. නමුත් වීසා ඇප්ලයි කරද්දි ටිකක් එක ඩිෆරන්ස් එනවා අපිට. අපි ඒට වෙනස් විදිය කියන්නේ ඒ ඩොකියුමන්ට්ස්මයි අපි පෙන්නන ඕනේ ටිකක් එයාලට වැඩිපුර මොකද හේතුව අපි ආයි රිටර්න් එනවා කියන දේ කියන්න ඕනේ. ඔව් ඒක තමයි දැන් මම ඒ රිටර්න් එනවයි කිව්වම මේ ඒක අපිට මේන්ලි පෙන්වන්න ඕනේ වුණා. අපි රිටර්න් ඇවිල්ලා මම දැන් මේ කෝස් එක දැන් ඕස්ට්‍රේලියාවේ ඉගෙනගෙන ආයෙ දැන් ලංකාවට ඇවිල්ලා මම මොනවද කරන්නේ? එතකොට මට මොනවද තියෙන ඔපචුනිටිස් කියලා පෙන්වන්න ඕනේ. එතකොට ගොඩක්ම හොඳම දේවල් තමයි අපි මෙහෙන් එතකොට මෙහෙ තියෙන වෙබ්සයිට්ස් වලින් එහෙම මම එතකොට ස්ක්‍රීන්ෂොට්ස් එහෙම ගාලා මෙතන වේකන්සි එකක් තියෙනවා ස්කූල් ප්‍රින්සිපල් කෙනෙක් විදිහට තියෙන ඔපචුනිටිස් මොනවද කියලා ඒවා තමයි දැන් මේ මාස්ටර් ඔෆ් එඩියුකේෂන් කරාට පස්සේ තියෙන ඔපචුනිටිස් මෙහෙ කරන්න පුළුවන් ජොබ්ස්. එතකොට ඒක පෙන්වන්න ඕනේ. ඒ වගේම මගේ වර්ක් ප්ලේස් එකෙන් මාව ආයේ මෙහෙ කෝස් එක ඉවරුණාට පස්සේ ලංකාවේ ඇවිල්ලා ඒ chance එක දෙනවා කියලා නේ. මගේ පොසිෂන් එක මට තියෙනවා. එහෙම කියලා ඒකත් මම වැඩ කරපු තැනින් මම ඉල්ලගත්තා. මේ ඒකයි එතකොට අර වගේ රිටර්න් එන එක තමයි ඒගොල්ලන්ට ප්‍රධානම දේ. මේ එහෙම හැම එකේම ඉතින් එහෙමයි ගොඩක්ම SOP වල. ඒක වීසා ඔෆිසරට වැදගත් වෙන්නේ ස්ටඩි කරලා මේ කට්ටියයි ලංකාවට යන්න ඕනේ. එයාව සැටිස්ෆයි කරන්න ඕනේ මේක. අපේ SOP එකෙන් එකයි ප්‍රධාන දේ. ප්‍රධාන දේ. ඒ වගේම තමයි අපි කම්පෙයාර් කරන්න ඕනේ අනිත් රටවල් එක්ක. ඇයි අපි ඕස්ට්‍රේලියාවම තෝරගන්නේ කියන එකත් මේන්ලි බලපානවා. අපි ක්ලයිමේට් හෝ වේවා තව ක්‍රයිම් ඒ දේවල් වලින් සේෆ්ටි කන්ට්‍රි එකක් ඒ වගේ දේවල් තමයි අර යුනි එකට කරපු දේම කන්ට්‍රි එකකට කරන්න ඕනේ. ඒ කියන්නේ යුනි එක වල පොඩ්ඩක් අපි කිව්ව අර ටිකක් හයි රෑන්ක් එකට තියන්න ඕනේ කියලා. ඒ වගේම ඕස්ට්‍රේලියා ගැනත් කියන ඕස්ට්‍රේලියා කියන හොඳ රටක්. මේක හැමදේම හෙල්දි ෆුඩ් ඔක්කොම ඒවා මේවා අපි පුළුවන් තරම් හොඳ දේවල් ටික කියන රට ගැන. ඔව්. SOP එකේ තමයි ඒක දාන්න. ඒක දාන්න තියෙන්නේ. ඒතර ඒ සාමාන්‍ය එකේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද SOP එක ලියන්න එහෙම ප්‍රමාණයක් තිබ්බ වචන? ඒකේ වචන ගන්න එහෙම ලිමිට් එකක් නැහැ. ඒක අර ඩ්‍රාෆ්ට් විදියට හැමදේම ලිව්වා නම් හරි. ඒ කියන්නේ අනිත් එක තමයි දැන් තව ඕගලන්ට මේ තව ස්ට්‍රෝං කර SOP එක කියන එක ස්ට්‍රෝං කරන්න ඕනේ ලංකාවට යන ඒක එතකොට තව ෆැමිලි එකේ තව මෙම්බර්ස්ලා අපේ ගෙදර කට්ටිය ලංකාවේ ඉන්නව නම් එතකොට අපි තනි ළමයා නම් එතකොට ඒකත් ලොකු ස්ට්‍රෝං දෙයක්. මම කියන්නේ for example දැන් ගෙදර කැනේ ලංකාවේ කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ව බලන්න අපි අනිවාර්යෙන් යා යුතුයි. අපේ තව ප්‍රොපර්ටිස් තියෙනවා. එතකොට ඒවට අපි අනිවාර්යෙන් යා යුතුයි. තව බිස්නස් බිස්නස් රන් වෙනවා නම් අපි එතකොට අනිවාර්යෙන් ඒ බිස්නස් බලන්න කරන්න යන්න ඕනේ. අපි ලංකාවේ ලයිෆ් එක තමයි කතා කරන්නේ. ලංකාවේ තමයි අපි ඉන්නේ අන්තිම ප්ලෑන් කරන්නේ. මේක යන්නේ මේ වයිෆ් ගේ ස්ටඩි වලට තමයි කාලයකට තමයි අපි යන්නේ. දැන් ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා සෙටල් වෙන්න වර්ක් වීසා වලට ඔය කිසි දෙයකට නෙමෙයි අපි එන්නේ ස්ටඩි වලට පමණයි. මාස්ටර් ස්ටඩි වලට පමණයි. එහෙම තමයි එන්නේ හැමෝම. ඉතින් මේක ෆැමිලි එකක් හින්දා අපිට පුළුවන් තරම් අපි ස්ට්‍රෝං කරා එක. අපිට පුළුවන් හැමදේම අපි දාලා අපි ගොඩක් ස්ට්‍රෝං කරා. ඉතින් ඒක හින්දා තමයි
ඊට පස්සේ අපි මොකද කරේ ඊට පස්සේ අපි ඊට පස්සේ මෙඩිකල් බයෝමෙට්‍රික්ස් බයෝමෙට්‍රික්ස් ඒ කියන්නේ අපි ඒක අවර ඇප් එකක් හම්බුණා නේද චාරුණීගෙන් ඒ සම්බන්ධව දාන්න ගන්න ඔන්ලයින් ඒ කියන්නේ එක්ස්ප්ලেইন කර යාර බයෝමෙට්‍රික්ස් ඊට පස්සේ බයෝමෙට්‍රික්ස් යන්න ඕනේ ඊට පස්සේ අපි ඊට මේ බයෝමෙට්‍රික්ස් ගියා බයෝමෙට්‍රික්ස් ගිහලා ආවට පස්සේ මෙඩිකල් ලංකාවේ මෙඩිකල් ගන්න මෙඩිකල් එක දාන්න ගියාම ටිකක් ෆෝන් එකේ එහෙම පැයක් දෙකක් විතර සමහරට ඉන්න ඕන අපි ලයින් එක යාලා අරගෙන තියලා දිනා පැත්තකට හෝල් එකේ ඉන්න ඕනේ ටිකක් වෙලා ඊට පස්සේ ආන්සර් කරාම මෙඩිකල් ලෙවල්ට එපයිමත් නැහැ. ටිකක් දුර දවස් තමයි හම් වෙන්නේ. ඊට පස්සේ අපි යාලට ආයි කෝල් කරලා කියන්න ඕනේ කවුරු හරි කැන්සල් කරොත් අපිට දැනුම් දෙන්න. ඔව් ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ. හරිද? ඒ කියන්නේ ඔයාලා ඔය එපයින්ට්මන්ට් එක දාද්දි හරි කමන්නේ ඒ වෙලට කියන්න කවුරු හරි කතා කරොත් අපි ඕන දවසක එන්න ලෑස්ති. එතකොට ඒ වගේ වුණාම අපිට පුළුවන් තරම් ඉක්මනට. එතකොට අපිට එහෙම වෙලා chance එකක් හම්බුණා. ටක් ගාලා මෙඩිකල් එක කැන්සල් කරපු එකක් අපේ ෆැමිලි එකටම එන්න පුළුවන් කියලා. ඉතින් ඒතර අපි පුතාට පොඩි අසනීප වුණා ගතියකුත් තිබ්බා. අපි කමන්නේ ඒත් මෙඩිකල් එකට ගියා. පැය 3යි මෙඩිකල් එකට යද්දි ඒ හරියේ ටිකක් වාහන පාක් කරන්න ටිකක් අමාරුයි. සහ කාලේ යනවා. ඉතින් ළමයි එක්ක යනවා ටිකක් අමාරුයි වතුර බෝතල් ළමයිට කන්න මොන හරි මම පොඩ්ඩක් ඉතින් බෑග් එක දාන් අරන් යන්න ඒවා පුළුවන් අරන් යන්න. ෆැමිලි එකක් නම් ඉතින් ඒ ඇතුලේ පැය ගාන ඉන්න ඕනේ අපි අනිවාර්යෙන් අපිට යන්න ඉන්න බෑ. ඉතින් හොඳට වැඩේ කරුණා. කරලා අපිට මෙඩිකල් එකත් ආවා. ඊට පස්සේ අපිට මොන මුකුත් එයාලා මෙඩිකල් රිපෝට් එකත් අපේ අතට හම්බ වෙන්නේ නැහැ කිසි දෙයක්. මම හිතන්නේ ඒක ඔක්කොම වීසා ඔෆිසර් තමයි සබ්මිට් කරන්න යාලා. ඉතින් අපි බලන් හිටියා වීසා වලට ඇප්ලයි කරලා දැන් වීසා එකට මොකද වෙන්නේ කියලා. ඒතර ඒ අතරතුර මට මගේ ප්‍රයිවට් ගමනකට කියන්නේ අපේ මගේ බිස්නස් වැඩකට මට යන්න තිබ්බා රටෙන් එළියට. බලමු අපි එතකොට වීසා එකට මොකද වෙන්නේ කියලා. තාම දැන් මම ඇප්ලයි කරලා ඉවරයි. බලමු සර්ප්‍රයිස් එක මොකද උනේ දැන් ඔන්න සර්ප්‍රයිස් එක කිව්වා යුනි සර්ටිෆිකේට් එක නැතුව තමා මාස්ටර් එකට යුනි එකට ඇප්ලයි කරේ. තාම සර්ටිෆිකේට් එක හම්බෙලා නැහැ. තාම නෑ. දැන් මේ වීසා එකකට ඇප්ලයි කරලා තියෙන්නේ. රැඳී ඉන්න. සර්ප්‍රයිස් එක දැන් වීසා එක ඔක්කොම සබ්මිට් කරලා ඉවරයි. තාම වීසා එක මොනවා වෙනවද දන්නේ නෑ. දෙයියන්ගේ තමයි තියෙන්නේ. රැඳී ඉන්න ඊළඟ වීඩියෝ එකෙන් වීසා එක මොකද උනේ? හම්බෙලා මොකද කරේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් කියන්න. ජය වේවා.